සුබ දවසක් හැමෝටම මම අද අලුත් මාතෘකාවක් අරගෙන එන්න හිතුවේ පොඩි මේ දවස්වල සමාජය තුල ගොඩක් කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි අපි බදු ගෙවමුද කියන එක. එතකොට ගොඩක් අය මෙතන මම කතා කරන්න යන්නේ ඩිරෙක්ට් ටැක්ස් ගැන. එතකොට මේ ළඟදී ආණ්ඩුව අලුත් බද්දක් ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කරේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකට. එතකොට එක්ස්පෝර්ට් සර්විසස් වලට තමයි මේ අලුත් බද්ද අනුව ඉම්පෝස් කරන්න යන්නේ. ඒ තාම මේක ස්ථිර වෙලා නැහැ. නමුත් අමාත්‍ය මණ්ඩල කෙටුම්පතක් හදලා තියෙනවා. මම හිතන්නේ කැබිනට් එකෙන් අප්‍රූව් වෙලා ඒක දැන් පාර්ලිමේන්තු එකට දාලා පාර්ලිමේන්තු එකෙන් සම්මත වුණොත් ඒක ඊට පස්සේ බිල් එක පාර්ලිමේන්තුවෙන් පාස් වුණාට පස්සේ තමයි කතානායකවරයා සයින් කරාට පස්සේ තමයි ඒක අපේ රටේ නීති පද්ධතියට ඇතුළු වෙන්නේ. නවබදු ප්‍රතිපත්තියක් විදියට. තාම ඒක කෙටුම්පත් අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒතර අපි බලමු ඒක ඉස්සරහට එන විදිය අනුව. නමුත් ඒ ගැන පොඩි කතාවතක් ඇවිත් තියෙනවා සමාජය තුළ. මම ඒ ගැන පොඩි දේවල් ටිකක් අදහස් ටිකක් දක්වන්න තමයි හදන්නේ. එතකොට මේ බද්දට අයිති වෙන පිරිස කවුද? මේ අලුත් ඉන්කම් සර්විස් ටැක්ස්. එතකොට මේක ප්‍රධාන වශයෙන් අපේ රටේ ඩොලර් අරගෙන එන පිරිසට තමයි මේ බද්දට අදාළ වෙන්නේ. එතකොට මේකට ඉන්ඩිවිජුවල්ස්ලා සහ කෝපරේට් එක දෙගොල්ලම අත් වෙනවා. ඒතකොට ඉන්ඩිවිජුවල්ස්ලා විදිහට ගත්තොත් අපි ඉස්සෙල්ලා ඉන්ඩිවිජුවල්ස්ලා ගැන කතා කරමුකෝ. එතකොට මෙතෙන්ට ඉන්ඩිවිජුවල්ස්ලා කියලා ගත්තොත් ෆ්‍රීලාන්සර්ස්ලා. ඒ කියන්නේ IT සෙක්ටර් එකට අදාළ ෆ්‍රීලාන්සර්ස්ලා සහ අනිකුත් සර්විසස් අපේන ෆ්‍රීලාන්සර්ස්ලා මේකට අයිති වෙනවා. එතකොට මේක වෙන්න පුළුවන් ලෝ IT ඔය වගේ බිස්නස් මැනේජ්මන්ට් ඔය වගේ ඕනම ඒරියා එකකට වෙන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා YouTubersලා TikTok කරන අය. TikTok නම් හිතලා ලංකාවට මුදල් දෙන්න බෑ. නමුත් YouTubersලා ඇතුළු අනිකුත් සමාජ මාධ්‍ය හරහා මේ වගේ මුදල් ප්‍රමාණයක් ලංකාවට එනවා ඩොලර් ප්‍රමාණයක්. එතකොට මේ කණ්ඩායම් සියල්ලටම මේ මුදල මේ ටැක්ස් එකට අයිති වෙනවා. ඒ වගේම ලංකාවේ රිමෝට්ලි වැඩ කරන පිටරට කම්පැනිස් වලට ලංකාවේ ඉඳන් රිමෝට්ලි වැඩ කරලා ලංකාවට මුදල් උපයලා දෙන විශාල පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ පිරිස අනිවාර්යයෙන් මේ සියලු මුදල් රැගෙන ඉන්නේ ලංකාවට. එතකොට මේගොල්ලෝ ලංකාවේ ජීවත් වෙන්නේ, ඒගොල්ලන්ගේ ෆැමිලි එක ඉන්නේ ලංකාවේ. එතකොට මේ මුදල් සියල්ල මේගොල්ලෝ ලංකාවට අරගෙන ලංකාවේ එක්ස්පෙන්සස් වලට සියලු මුදල් අරගෙන මේ සියලුම පිරිස් මේකට අයිති වෙනවා. ඒ කියන්නේ රෙසිඩන්ස් සියලුම දෙනා. නොන් රෙසිඩන්ස්ලා මේකට අයිති වෙන්නේ නැහැ මේ ලෝ එකට, මේ ටැක්ස් එකට. එතකොට අපි කෝපරේට් පැත්තට කතා කරොත් IT සෙක්ටර් එකේ සර්විසස් එක්ස්පෝර්ට් කරන ඕගනයිසේෂන්ස් මේකට අයිති වෙනවා. එතකොට දැන් ගොඩක් අය මේකට 15% ටැක්ස් එකක්, පේ ටැක්ස් එක දෙනවා 30 up to 36%. ඒතර මම දැක්ක සමාජය තුල කතිකාවතක් ගිහින් අපි 36% ටැක්ස් එකක් ගෙවද්දි ඇයි මේගොල්ලන්ට බැරි මේ ෆ්‍රීලාන්සර්ස්ලා සහ මේ ඩොලර් උපයන අයට ඇයි බැරි මේ 15% ගෙවන්න? සාධාරණයි උන්ගේ පැත්තෙන් බැලුවොත් ඒක ඇත්තටම සාධාරණයි. ඒගොල්ලෝ 36ක් ගෙවනවා. ඒතර ඊටම සමාන මේගොල්ලෝයි 15ක් ගෙවන එකටත් ඇයි මේගොල්ලෝ මේකට විරුද්ධ වෙන්නේ කියලා. ඉතින්දී අපි ෆ්‍රීලාන්සර්ස්ලගේ පැත්තෙන් ගිහිල්ලා හිතුවොතින් ඒගොල්ලන්ට ඇත්තටම ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉදිරියට කතා කරමු. නමුත් ඒක නොකර මම කියන්න යන්නේ මේකෙන් රටට වෙන හානිය ගැන. කියන්නේ අපි රුපියල් උපයන අයට ගහන 36 බද්දට සාපේක්ෂව මේ කණ්ඩායමට ගහන මේ 115 බද්දෙන් රටට වෙන හානිය. එතකොට මේ කණ්ඩායම රටට ඩොලර් අරගෙන එනවා. එතකොට මේ අරගෙන එන ඩොලර් වලට පද්දක් ගැහුවොත් වෙන ලොකම දේ මේගොල්ලෝ ඩිමෝටිවේට් වෙනවා. මේගොල්ලෝ ඩොලර් අරගෙන එන එක සීමා කරන්න හදනවා. ඒක උදාහරණයක් විදිහට අපි ගත්තොත් ෆ්‍රීලාන්සර් කෙනෙක් හරි රිමෝට්ලි වැඩ කරන කෙනෙක් හරි ගත්තොත් එයාගේ වැටුප අපි ගමු ඩොලර් 2500 3000ක වගේ වැටුපක් සාමාන්‍ය ඇවරේජ් වැටුපක් වෙන්නේ වගේ රිමෝට්ලි වැඩ කරන කෙනෙක් අතර වැඩි මම නිකන් ඇවරේජ් වැටුපක් ගත්තා. ඒතකොට එයාලා මේ වැටුප මෙච්චර කාලයක් ඩිරෙක්ට් ලංකාවේ තියෙන RFC account එකකට මේගොල්ලෝ මේක අරගෙන එනවා monthly. එතකොට මේ බද්දත් එක මෙයාලා යන්න පුළුවන් වෙනත් මොකක් හරි platform එකකට. ඒ වගේම පිටරට යා වැඩ කරන ආයතනය මගින් මේ පිටරටේ වැඩ රට තුල ඔහුට account එකක් කරලා දෙන්න පුළුවන් මේ තත්ත්වය ගැන කතා කරාට පස්සේ. එතකොට මෙයා අර මුදල එයාගේ අර ඒ රටේ තියෙන account එකට දානවා. දාලා ඉවර වෙලා එයාගේ මාසික වියදමට ලක්ෂ 2කමාරක් හරි ලක්ෂ 2ක් හරි ඒ වගේ මුදලක් යනවා නම් එයා ඒ මුදල රුපියල් විතර ලංකාවට අරගෙන එනවා. එයා සමහරකට ඒකට ඉන්කම් ටැක්ස් උත් ගෙවයි. එතකොට වෙන දේ තමයි අර එයාගේ ඉතුරුම් ටික ඔක්කොම එකතු වෙනවා. අර ඇමරිකා එක්සත් ජනපදයේ හරි මොකක් හරි ටැක්ස් එක ෆ්‍රී රටේ හරි යා වැඩ කරන ආයතනෙ මගින් ලබා දෙන account එකේ හරි ඔය ටික එකතු කරලා තියාගන්න. ඒක කවුරු හිතන්න පුළුවන් නෑ ඔය කවදා හරි ලංකාවට ගේනවනේ එතකොට අපිට ටැක්ස් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක එයා කවදා හරි ගෙනේ යා මාට අවුරුදු 5කින් 10කින් වාහනයක් ගන්නකොට ගේන්න පුළුවන්. ඒ වගේ එක අපිට මේ වෙලාවේ ප්‍රෙඩික්ට් කරන්න බෑ. නමුත්
අපේ රට ඉන්නේ ලොකු රිස්ක් එකක. එතකොට කලින් ආණ්ඩුව යාලා යනකොට ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් ලංකාවේ සංචිතවල ඉතුරු කරලා ගියා ෆොරන් රිසර්ව්ස් විදියට. ඊට පස්සේ මම දැක්කා මේ පසුගිය මාස දෙකක් තුල කන්සෙකියටිව්ලි දිගටම කන්ටිනියස්ලි මේ ඩොලර් මිලියන 100ක් විතර අඩු වෙලා තියෙනවා. එළියට ගිහින් තියෙනවා අර සංචිතවල. එතකොට ඒකෙන් අපිට පේනවා ඉන්ෆ්ලෝ එකට සමානවට වඩා වැඩි ප්‍රමාණයකින් පොඩි ප්‍රමාණයකින් අවුට්ෆ්ලෝ එකක් දැන් තියෙනවා කියන එක. તો ඩොලර් එක 295 වගේ මුදලක මම හිතන්නේ 294 වගේ ලෙවල් එකක තමයි හිතන්නේ මම හිතන්නේ බයින් රේට් එක තියෙන්නේ මේ වෙලාවේ. සෙලින් රේට් එකට වඩා චුට්ටක් වැඩි 300 පැනලා තියෙනවා. එතකොට ඩොලර් එක මෙන්න මෙතන මේ වගේ තැනක නවත්තගෙන ඉන්න එකක් තමයි තියෙන්නේ. එතකොට මේ පිරිස රටට මේ ඩොලර් ටික මේ රෙමිටන්ස් ටික අරගෙන ආවේ නැති වුණොත් හරි සීමා වුණොත් හරි මේකෙන් ලොකු බලපෑමක් තියෙනවා කියලා මම හිතන්නේ අහන් ඉන්න සෞත් ඔබ සැමටත් තේරෙනවා. ඒක මම ලොකුවට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේකේ ප්‍රතිඵල මේ විපාක අපි විඳපු කට්ටියක් 20 22 අවුරුද්දේ තෝර හිටපු ආණ්ඩුව කරපු බොහොම කෙනෙක්ට කියන්න වචන නැහැ. ඒ වගේ වුන් කරපු බොහොම වැරදි තීරණ නිසා අපිට ඒක විඳින්න සිද්ධ වුණා. ඒ 20 22 වසරේ දීන් පසුව පැමිණි ආණ්ඩුව ඒක යම් කිසි දුරකට කළමනාකරණය කරලා උන් රට ඩොලර් එන විදියට සෝසස් මේව කරා. ඉතින් තමයි ඕම් මේක එක්සෙම්ප්ට් කරේ මෙම ටැක්ස් එකෙන් මෙම ෆොරින් සර්විස් එක්ස්පෝර්ටර්ස්ලා. එතකොට අනිත් එක තමයි මේ වෙලාවේ ආණ්ඩුව වාහන ගෙන්නන්න තීරණය කරලා තියෙනවා. ඒක හොඳ තීරණයක් කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපේ ඩොලර් සංචිත අඩු වෙනවා. ඉතින් තෝම් බැලුවේ රටට ඉන්කම් එකක් කියන්නේ ආණ්ඩුවේ බදු ආදායම වැඩි කරගන්න එක තමයි ආණ්ඩුව ඉතින් මූලික ෆෝකස් එක දුන්නේ. ඉතින් ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යනවා. ඒ වගේ රටින් එළියට ඩොලර් යන අවස්ථාවකදී අපිට තියෙන එකම ඩොලර් ඉන්ෆ්ලෝ එක විදිහට තියෙන ටුවරිසම් ටිකක් හොඳ මට්ටමකින් යනවා. මම හිතන්නේ එතන තියෙන සර්විසස් වලටත් මේ ටැක්ස් එක ඇප්ලිකබල් වෙනවා. එතකොට මේකත් එක්ක අර ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යද්දී එන ප්‍රමාණය අඩු වෙනවා. දැන් රෙමිටන්ස් ඔය මේකත් එක්ක අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසේ දා රෙමිටන්ස් යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒතකොට ඒකෙන් වෙන අවුට්ෆ්ලෝ එක වැඩි වෙලා ඉන්ෆ්ලෝ එක ඩොලර් ඉන්ෆ්ලෝ එක රටට එන ඉන්ෆ්ලෝ එක අඩු වෙලා අවුට්ෆ්ලෝ එක වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම අවුට්ෆ්ලෝ වැඩි වෙන සෝසස් නේ දැන් තියෙන්නේ වාහන ගෙනන්න පටන් ගත්තට පස්සේ. එතකොට මොකද වෙන්නේ? එතකොට අනිවාර්යෙන් ඩොලර් එක මේ 292 තියෙන ඩොලර් එක අනිවාර්යෙන් මෙතනින් එහාට පැනලා 300 320 වගේ ලෙවල් එකකට යනවා. ඒතකොට තව වාසියක් තියෙනවා මේ වෙලාවේ ෆ්‍රීලාන්සර්ස්ලට. ඔයාලා රට සල්ලි තිබ්බොත් මම මේක කරන්න කියනව නෙමෙයි. නමුත් එතනත් උන්ටත් වාසියක් තියෙනවා. රටින් සල්ලි පාක් කරලා උන්ට අවශ්‍ය විදිහට විතරක් ගත්තොත් මේ ඩොලර් එක යම් ප්‍රමාණයක වැඩි වෙන්න ගන්නවා. වැඩි විය යුතුයි. එසේ නොවෙන්න නම් සෙන්ට්‍රල් බැංකුවට ඕන සතු දින සංචිත එළියට දාලා ඩොලර් එක අතර රඳවාගෙන ඉන්න වෙනවා. 2021 22 කාලේදී මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කරා විදියට. එතකොට ඒ දේ නොකළොත් අනිවාර්යෙන් ඩොලර් එක යනවා. දැන් මේ තත්ත්වයක් එක්ක මොකද ඩොලර් ඉන්ෆ්ලෝ එක අනිවාර්යයෙන්ම ඩිමෝටිවේට් වෙනවා මේ ගත්ත 115 බද්දත් එක්ක. මේක මේ ආකාරයෙන් සිදු වෙනවා අනිවාර්යයෙන්ම ආර්ථිකය ගැන දන්න විශේෂඥ සියලු දෙනාම ප්‍රකාශ කරන විදිහට මේ දේ සිදු විය යුතුයි. ඕනම කෙනෙක්ට තේරෙනවා මේක අනිවාර්යයෙන් ඩිමෝටිවේට් වෙනවා කියලා. ඒතරම ආණ්ඩුවක් විදිහට මේ මොහොතේ කළ යුතුව තිබුණු දේ මොකක්ද කියන එක මම පැහැදිලි කරන්න. මොකද උන් ආවෙත් උන් කිව්ව ඔන්ටර්ප්‍රෙනර්ස්ලව ඊට පස්සේ මේ ෆ්‍රීලාන්සර්ස්ලා සහ මේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එක රටේ සර්විස් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එක මීට වඩා ලොකු තැනකට ගෙනියන්න පුළුවන්. මේකෙන් මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක උන් දිගින් දිගටම කිව්වා. ඇත්ත මීට පෙර ආණ්ඩුවල හිටපු කිසි කෙනෙක් කියපු නැත්තරමට උන් කිව්වා. ඒතර ඒ විශ්වාසය තමයි මිනිස්සුන්ට ආසන 159කුත් එක්ක අධික බලයක් ලබා දුන්නේ. නමුත් බලය ලබා ගත්තට පස්සේ උන් ඒ දේ අමතක වුණාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඔවුන්ට කළ යුතු තිබුණු දේ තමයි IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වැඩි කරලා IT පැත්තේ යම්කිසි දියුණුවක් ඇති කරලා IT විතරක් නෙමෙයි අනිත් අපේ තියෙනවා සර්විස් එක්ස්පෝර්ටර්ස් අපේ ලෝයර්ස්ලා ඒගොල්ලන්ගේ සර්විස් එක එක්ස්පෝර්ට් කරනවා. මෙන්න මේ පිරිස් අඳුනගෙන සහ ඔවුන්ට යම්කිසි අවස්ථා ලබා දීලා මේක තව වර්ධනය කරන්න කටයුතු කළ යුතුව තිබී අවස්ථාවකදී මේ ගත්තේ බොහොම වැරදි තීරණයක්. අතන මේ ෆ්‍රීලාන්සර්ස්ලා කියන කණ්ඩායම මේක කරන්නේ කාගෙන්වත් දෙයක් හම්බ වෙලා නෙමෙයි. අපි ගිහින් බැලුවොත් ෆ්‍රීලාන්සර්ස්ලගේ පැත්තේ ඔවුන්ගේ දුක කතා කරලා බලමුද? දැන් මෙච්චරලා කිව්වේ ආර්ථිකයට මේකෙන් තියෙන බලපෑම බොහොම භයානක තත්ත්වයක්. මේ ආර්ථිකයට තියෙන බලපෑම මේ ටැක්ස් එකෙන් ඒකේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසෙ ඉඳන් පටන් ගනී. අප්‍රේල් මැයි ජූනි මාස කිහිපයක් තුළ මේකේ ප්‍රතිඵල දකින්න ලැබෙයි. ඊට පස්සේ ඊට වඩා වැඩියෙන් මේ ප්‍රතිඵලයට යයි. එතකොට ආණ්ඩුව ගොඩක් වෙලාට මේක රිවර්ස් කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මේ අවස්ථාවේදී රිවර්ස් කරත් අර දැන් තියෙන මට්ටමට වඩා පල්ලෙහා ලෙවල් එකකින් යන්නේ. මොකද මේ වෙනකොට සල්ලි දවල් රිමෝට් රැකියාව කරන ගොඩක් අය තමන්ගේ සල්ලි යම් කිසි තැනක තියන්න පටන් ගත්තට පස්සේ උන්ට ආණ්ඩුව ගැන කිසි විශ්වාසයක් නැහැ. ආයෙ මොක වෙලේ ටැක්ස් ගහයිද කියලා. ඒගොල්ලෝ එහෙම තියාගනී සල්ලි. අනිත් එක යම් කිසි ප්‍රමාණයකින් ඩොලර් එක වැඩි වෙන්නත් ගනී. ගත්තට පස්සේ උන්ට වාසිය මේ වෙලාවේ රුපියල මාළු නොකර හිතියාගෙන ඉන්න එක.
කොට ඒකත් අපිට ගොඩාක් වැරදිට බලපෑ. ඔක උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ ගත්ත වැරදි ඩිසිෂන්ස්. එතකොට මේ වැරදි ඩිසිෂන්ස් වලින් වෙච්ච හානිය ඒකෙන්ද ගොඩක් ලාට මම දැක්ක ඉන්ට්‍රස්ට් රේට්ස් අඩුවෙන් තියාගෙන හිටපු නිසා ගොඩක් ලාට අපේ එක්ස්පෝර්ටර්ස්ලා සල්ලි ගේන්නේ නැතුව එළිය තියාගෙන හිටියේ. එතනින් තමයි අපිට රෙමිටන්ස් එන්නේ නැතුව ගියේ. වගේ ගැටලු ගොඩාක් තිබ්බා. මෙතෙන්දී වුණත් මම කියන්නේ මේ අපේ ඉන්ඩස්ට්‍රි එක බූම් වෙන්න දෙනවා. දැන් අපි හිටියේ ගොඩාක්ම රට කඩන් වැටිලා ඊට පස්සේ අවුරුදු දෙක කාල සීමාවක් තුළ අපේ ඉකොනොමික ශ්‍රින්ක් කරා. පසුගිය ආණ්ඩුව ශ්‍රින්ක් කරලා යම්කිසි අපි සාධනීය මට්ටමකට අපේ ඉකොනොමික ඇවිල්ලා තියෙනවා. අපි මෙතනින් ඉස්සරහට ඉකොනොමික ඉස්සරහට යන්නේ නැහැ. ඉකොනොමික එතන පල් වෙනවා වගේ තියෙනවා. මේ පල් වෙන ඉකොනොමි එක අපි බූස්ට් කරන්න ඕනේ. ඉකොනොමික බූම් කරලා උඩට ගන්න ඕනේ. අන්න ඒකට ටැක්ස් කියන එක ලොකු බලපෑමක් ඇති කරනවා. ඒතර ටැක්ස් අනිවාර්යයෙන්ම අපි ගත්තොත් උදාහරණයක් විදියට ඔයාට ඉන්කම් ටැක්ස් වදිනවා නම් 36ක් වෙනකන් ඔයාට අතට එන්න තිබුණු රුපියල් ලක්ෂයකට 36000ක මුදලක් ඔයා ආණ්ඩුවට ගෙවනවා. ඒතර ඔයාට හම්බෙන්නේ 64000යිනේ. එතකොට ඔයාගේ අත්‍යවශ්‍යම දේවල් වලට අදාළ මුදල් ටික වේදම් කරනවා. කන්න බොන්න, බෙහෙත් වලට, ළමයින්ගේ এডুকেෂන්ස් වලට, ඉන්ෂුරන්ස් ඒ වගේ ටික ගෙවලා ඔයා ගොඩක් වෙලාවට එලියට ගිහිල්ලා ගොඩක් විනෝද වෙන අවස්ථාවක්, ට්‍රිප් එකක් යන එකක්. ඒ වගේ ඔයා අර සාමාන්‍ය අපේ මිනිස්සු අපේ ලංකාවේ මිනිස්සු තමන්ගේ ජීවිතේ අඩු වැලියු එකක් දීලා තියෙන දේවල්නේ. සමහරට සල්ලි තියෙනවා නම් ඔය දේ කරනවා. සල්ලි නැති නිසා ඔය දේ කරන්නේ නැහැ. ඒකවල ඒකත් එක්ක තියෙන ඉන්ඩස්ට්‍රි එකට මොකද වෙන්නේ? ඉන්ඩස්ට්‍රි එකට ලොකු හිට් එකක් එනවා. ඊට පස්සේ අපි කතා කරොත් අපේ ගෙදර වත්ත සුද්ධ කරන වත්ත තනකොළ වෙල මොකද අපි කුලි වැඩක් තියෙනවා නම් කුලි වැඩට කාට හරි සල්ලි දීලා කරගන්නවා. ඒතර මේ ටැක්ස් එකත් එක්ක මේ ඉන්කම් ටැක්ස් වැඩිලා මේකෙන් මේ වුණා පීඩිත වුණාට පස්සේ මේ ගෙදර ගොඩක් වෙලාවට ගෙහිමියම ගිහිල්ලා ඔහොම ඒ අදාළ වැඩේ ඔහු තනියෙන් කරගන්නවා. මේකට කවුරුත් ගන්න බෑ. මට දැන් මේ වෙලාවේ සල්ලි නැහැ. ඒකට අර වෙලාවේ ටැක්ස් වැඩින්නේ නැත්නම් ඔය සල්ලි ටික තව කෙනෙක්ට දීලා ඔහුගෙන් වැඩක් ගන්නවා. එතකොට මේ සල්ලි මුදල යටට යන්න තිබිච්ච අවස්ථාව මේ ටැක්ස් නිසා වැළකෙනවා. ඒතකොට ඉකොනොමි එක යම්කිසි ප්‍රසාරණය වීමක් වළක්වන්නේ ඔන්න ඔය ආකාරයක සරල උදාහරණයක් හැම කිව්වොත් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඉන්ඩස්ට්‍රි උනත් ගත්තොත් අපි ගත්තොත් SMEs ලා කියන එක අපේ රටේ තියෙන ජීවනාලිය වගේ එකක්. ඒ කියන්නේ මහා පරිමාණ ඉන්වෙස්ටර්ස්ලට අමතරව රට ඇතුලේ SMEs ලාගෙන් තමයි අපි රට ඇතුලේ මනි සර්කියුලේෂන් එක උපරිම කරන්න ඕනේ. එතකොට SME කෙනෙක් තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නවා නම් මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවත් එක්කම ඔහුට ටැක්ස් වදින්න පටන් ගත්තොත් ඔහු හිතනවා මම වැඩ හම්බ කරනවා අර මිනිස්සයා එහා පැත්තේ ගෙදර මිනිස්සයා මුකුත් නොකර ගෙදරටලා නිදාගෙන ඉඳලා අස්වැසුම ගන්නවා. ඉතින් මම වැඩ කරන්න කියලා. සහුත් ඩිමෝටිවේට් වෙනවා. එතකොට මේ ආණ්ඩුවේ මේ මෙච්ච ලොකුම ගැටලුව තමයි මේගොල්ලන්ගේ රුපියල් බිලියන 2200ක අයවැය පරතර හිඟයක් තියෙනවා. ඒතර මේක පියව ගන්න තමයි මේගොල්ලෝ මේක එක විදිය ටැක්ස් ඉම්පෝස් කරන්න පටන් ගත්තේ. එතකොට මේ 2200 උනේ කොහොමද? එන්නේ කලින් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට වඩා මේගොල්ලන්ගේ වැඩි උනේ කොහොමද? obvious ජනාධිපතිතුමා මම දැක්කා පාර්ලිමේන්තුවේත් කිව්වේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමාගේ තිබ්බේ වියදම් සහනාධාර තමයි සහනාධාර මල්ලකුත් අරගෙන තමයි ජනාධිපතිතුමා ආවේ. ඉතින් දැන් මේ සහනාධාර ටික දුන්නට පස්සේ රටට ඉන්කම් එකක් නැහැ ආණ්ඩුවට බදු මුදල් වලින් එකතු කරගන්න සල්ලි ටික. එතකොට සහනාධාර බෙදුවට පස්සේ. එතකොට මෙතන කළ යුතු තිබුණු දේ මේ මොහොතේ සහනාධාර යම් ප්‍රමාණයක් දෙන එක හොඳයි. නමුත් අස්වැසුම වගේ අනවශ්‍ය දේ අස්වැසුම අඳග බිලියන 80ක් වැඩි කරලා තියෙනවා. එතකොට අඩු කළ යුතු තිබූ අස්වැසුම වැඩි කිරීමක් තමයි වත්මන් ආණ්ඩුව කරේ. ඒගොල්ලන්ගේ ජනප්‍රිය දේශපාලන තීන්දුව වෙනවා. එතකොට මේ අස්වැසුම නවත්තන්න කියන එක මම කියන්නේ කොහොමදවත් අස්වැසුම ලැබිය යුතු පිරිසක් ඉන්නවා අපේ රටේ. ඒ පිරිස හඳුනගත යුතුයි. නමුත් සියලුම දෙනාට අස්වැසුම දීමෙන් වැඩපල කරන. ඒ කියන්නේ ශ්‍රම බලකායට දායකත්වය ලබා ගත යුතු පිරිස ශ්‍රම බලකායට එකතු නොවි අර මුදල භුක්ති විඳගෙන ඉන්නවා. ඒකෙන් වෙන්නේ රටේ ශ්‍රම බලකායට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ඇත්තටම අස්වැසුම දිය යුතු පිරිස් ලෙස මම අදහස් කරන්නේ ආබාධිත පිරිස් ඉන්නවා. අසනීප වලින් පෙළෙන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම අපි පවුලක් ගත්තොත් ඒ පවුලේ සැමියා මිය ගිහිල්ලා නම් භාර්යාව ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ඇයට අමාරුයි තනියෙන් කරගෙන යන්න. ඒතකොට එහෙම කෙනෙක්ට අපි අස්වැසුමෙන් ප්‍රතිලාභයක් ලබා දෙන එක හොඳයි. ඒ අරුණම අසනීප නම් සැමියා හුට කුත් කරගන්න බෑ. හොයනොත් ලොකු වේදමක් දරන්න සිද්ධ වෙනවා නම් එහෙම පවුලකට ලැබෙන්න ඕනේ අස්වැසුම. ඒ වගේ සුළු කියන්නේ හොඳින්ම අධ්‍යයනයක් කරලා ඒ වගේ ප්‍රමාණයක් එක අයිඩෙන්ටිෆයි කරගලා සියලුම එහෙම කණ්ඩායම් සියලුම දෙනාටම ලැබිය යුතුයි.
දැන් අපි දන්න විදිහට සමහර අසනීප දින මිනිස්සුන්ට ලැබෙන්නේ හොඳට අතපය හතර තියෙන අයට අස්වැසුම හම්බ වෙනවා. ඒක ගොඩාක් අන්ෆෙයා එකක්. මේක නිලධාරීන්ගේ තියෙන ගැටලුවක්. මෙතන ජරාව කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ අපේ රටේ රාජ්‍ය නිලධාරීන්. එතකොට ජරාව දීලා තමයි ගොඩක් වෙලාට මේ තැන් හදාගෙන එහෙනම් ප්‍රොසෙස් එකක් යන්නේ. එතකොට මේ දූෂිත නිලධාරීන් විසින් මේ කාර්ය සාර්ථක ලෙස කාර්යක්ෂමව සිද්ධ කරලා නැහැ. එතකොට ආණ්ඩුවට තියෙන ලොකුම දෙයක් තමයි මේ දූෂිත නිලධාරීන් වත් කරලා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදලා මේ සමෘද්ධි නිලධාරීන් යොදවලා මේ පිරිස හරියාකාරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසාරා ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ මේවා හරියට අයිඩෙන්ටිෆයි කරගෙන මේ අදාළ පිරිසට පමණක් මේ මුදල ලබා දීමේ මේ අස්වැසුමට වෙන් කරන මුදල් ප්‍රමාණය 70%ක් විතර අඩු කරන්න පුළුවන් 30%ක විතර ප්‍රමාණයකට මේක හිමි විය යුතුයි. ඒ වගේම මේ 20000ටත් වඩා එහෙම පවුලකට 50000ක් හරි මං කියන්නේ ඊට වඩා 35000ක් 40000ක් වගේ මුදලක් දෙන එකත් වටිනවා මේ අනවශ්‍ය මුදලයන්ට මුදල් වියදම් කරන්නේ නැතුව. ඒ වගේම අපි ගත්තොත් ගමක් ගත්තොත් ගමක දැන් අස්වැසුම ලබන දැන්ට ලැබමින් ඉන්න ප්‍රතිලාභ ලබන පිරිස ඉන්නවනේ අතපය හතර තියෙන කියන්නේ පිරිමි කෙනෙක් අතපය හතර තියෙන පිරිමි කෙනෙක් සහ හොඳට වැඩ කරන්න පුළුවන් කාන්තාවක් ඉන්න පවුලකට සත පහක්වත් දෙන්න ඕනේ නැහැ කියන මතය තමයි මම ඉන්නේ. ඇයි ඔවුන්ට සල්ලි දෙන්න? ඔවුන්ට මග පෙන්වන්න පුළුවන් ආණ්ඩුවට. ආණ්ඩුවට මේ අනවශ්‍ය රාජ්‍ය නිලධාරීන් ඉන්නවා සංවර්ධන නිලධාරීන් කියලා විශාල පිරිසක් බඳවාගෙන නිකන් ආණ්ඩුව තියාගෙන ඉන්නවා පසුගිය ආණ්ඩුව වලින් කරපු වැරදි ඒවා. ඒතර මේ පිරිස් යොදවලා මොන් ඩිග්‍රී ගත්ත කට්ටියනේ. මොන් යොදවලා මේ මිනිස්සුන්ව යම්කිසි ඔවුන්ට එතෙන්දී ආණ්ඩුවට අර අස්වැසුම ඉතුරු 70% තියෙන. ඒ 70% ආණ්ඩුවට තියාගෙන මෙන්න මේ කට්ටියට ලෝන් එකක් දෙන්න. මෙන්න මේ මිනිස්සු අයිඩෙන්ටිෆයි කරගෙන මේ මගේ කට්ටියට ලෝන් එකක් දීලා ඔවුන්ට යම්කිසි රැකියා අවස්ථාවක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා එන්ටර්ප්‍රෙනර් කෙනෙක් කරන්න. ගොඩක් වෙලාවට එන්ටර්ප්‍රෙනර් කෙනෙක් විතරක් වඩා නිවස ඇතුලේ යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන්න, රෙදි මහන්න, ඒ වගේ යම්කිසි දේවල් ආණ්ඩුව තුළ ප්‍රෝග්‍රෑම් තිබිය යුතුයි. ඔවුන් බලයක් ලබා ගන්න කලින් ඔවුන්ට ප්‍රෝග්‍රෑම් තියෙනවා කියලා කිව්ව. හැබැයි මම දැන් මාස 5ක් බලේ ඉන්නවා. ඒ වගේ කිසිම ග්‍රාමීය වශයෙන් සංවර්ධනයක් කරන්න කිසිම දෙයක් මම නම් දැකලා නැහැ. මොකද ග්‍රාමීය කරනවා නම් අපි ගම් වලට සම්බන්ධයි. ඒතර අපි දකින්න ඕනේ මෙහෙම දේවල්. කිසිම දෙයක් අපිට නම් පේන්නේ නැහැ. මම දන්නේ ඈත දුෂ්කර පැති වලට ගිහිල්ලා කරනවද කියලා. කිසිම දෙයක් දැනට නම් මේ වගේ වැඩසටහනක් ආණ්ඩුව සතුව නැහැ. ඒවා ජාතික වැඩසටහන් විදිහට පටන් ගන්න ඕනේ. නැතුව ගමේ ඉන්න ග්‍රාම සේවක හරහා මේ පොඩියට කරන්න පුළුවන් මේ ප්‍රාදේශීය සභා මට්ටමින් ප්‍රාදේශීය මොකද මේ ප්‍රාදේශීය සභා මට්ටමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක රාජ්‍ය මට්ටමින් පටන්ගෙන පල්ලෙහාට ගලාගෙන යන්න ඕන දෙයක්. එතකොට මේක ප්‍රොසෙස් එකක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තමයි මෙහි ඇවිල්ලා සිද්ධ විය යුතු කාර්යයක්. එතකොට අන්න ඒ වගේ ප්‍රොසෙස් එකකට මුදල් වැය කරනවා මේ වෙලාවේ ලෝන් එකක් දෙන්න. මේක ලෝන් එකක්. ඒක නිකම් පිනට කන්න දෙන එකක් නෙමෙයි. ලෝන් එකක් දීලා ඔන්න නගා සිටුවලා ඔන්න යම්කිසි තැනකට ගේන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම අපි කියනවා SMEs ලා. අපි කියන පල්ලෙහාම ලෙවල් එකේ මිනිස්සුන්ට එහෙම ග්‍රාමීය වශයෙන් මේ මිනිස්සුන්ට නගා සිටීම හදා අවස්ථාවක් හදලා දෙනවත් එක්කම SMEs ආණ්ඩුව විසින් අන්න ඒව තමයි ආණ්ඩුවක් වශයෙන් කළ යුත්තේ මේ ටැක්ස් එක අරගෙන. එතකොට මෙතෙන්දී මම ටැක්ස් එකෙන් කළ යුතු දේවල් පැත්තට ගොඩක් ගියා. දැන් ආයි යම් බලන්න මේ ටැක්ස් ප්‍රොබ්ලම් එක පැත්තට. එතකොට ආණ්ඩුව විසින් කළ යුතු දේවල් ආණ්ඩුව නොකර අනවශ්‍ය ලෙස සුබ සාධනය සඳහා වියදම් කිරීම තමයි මේ සම්පූර්ණ ගැටලුව සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුව මෙහෙම කාර්යයක් කරනවා නම් අර 100% වුණත් අර මිනිස්සු ගෙවයි. එතනයි තියෙන්නේ. දැන් මෙතෙන්දී මේ නාස්තිකාර ආණ්ඩුවක් නේතොර මේකත්. මේගොල්ලෝ මේ දූෂණයක් කරන්නේ නැති වුණාට අනවශ්‍ය දේවල් සඳහා මුදල් වියදම් කරනවා. ඒකත් නාස්තියක්. ඒගොල්ලෝ අදහස් කරේ දූෂණය කරන. ඒගොල්ලෝ ඇත්තටම මට පේන විදිහට මේ මාස 5 කාල සීමාව තුළ නම් ඔවුන්ගේ යම්කිසි අර කලින් ආණ්ඩුවට සාපේක්ෂව ලොකු ප්‍රගතියක් දක්නට ලැබෙනවා පාර්ලිමේන්තුව ඇතුළෙත්. නමුත් ඒ සුළු මුදලක් ඉතුරු කරලා ඊට වඩා ලොකු මුදලක් දූෂණය කරනවා නම් ඒකෙන් ඇති පළක් නැහැ. රටට කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ මේ එවන් කාර්යයක් කිරීම තුලින්. එතකොට අපි ගත්තොත් මේ අර විදියට රටට මුදල් එන ඩොලර් ෆ්ලෝ එක අඩු වෙන එක තමයි මේ 115 බද්ධින් මේන්ලි සිද්ධ වෙන්නේ. එතකොට මේක රටට තාමත් හානිදායක තත්ත්වයක්. ඒ වගේම අපි ගත්තොත් සාමාන්‍ය අපේ රටේ ජනතාව කරන ඩිරෙක්ට් ටැක්ස් එකක් තියෙනවා පේයි ටැක්ස් එක කියලා. මේ පේයි ටැක්ස් එක සමහර අය කියනවා මේ 36ක් අපේ රටේ ගහන්න. නමුත් සමහර රටවල 40 50 මම දන්නවා. විතර නෝර්වේ ස්වීඩන් වගේ රටවල් වල 50කට ඊට වඩා වැඩි ඒ වගේ රේට් එකකින් යනවා ඉන්කම් ටැක්ස් එක. එතකොට ඇත්තටම බැලුවොත් ඒ කියන මහත්තුරුන්ට මම ගොඩක් වෙලාට කියන දෙයක් තමයි ලංකාවේ 136 ටැක්ස් එක දැන් අදට වදින විදිය යන්නේ ඩොලර් 1100කට 1150ක් ඒ වගේ ලෙවල් එක තමයි ලක්ෂ 3මාරක් කියලා කියන්නේ. ඒ 3මාර පැන්න ගමන් අපේ රටේ වදිනවා 136ක ටැක්ස් එකක්. ඉතින් එහා පේන සියලුම රුපියලකින් 736ක් ආණ්ඩුව ගන්නවා. එතකොට UK හරි කොහේ රටකට ගිහිල්ලා බැලුවොත් ඒ රටේ ඩොලර් 1100 ඒ කියන්නේ පවුන් 1000ක්වත් නැහැනේ. පවුන් 800කට වගේ වදින්නේ 4%ක 5ක 10%ට වඩා අඩු ටැක්ස් එකක් වදින්නේ හැම රටකම.
එතකොට අපේ රටේ මේ පොඩි මුදලකට ලොකු ටැක්ස් එකක් වදින රටක් තමයි අපේ රට. ඒතර ඒතනින් බලන්නේ මේක මේ අන්තිම ස්ලයිඩ් එක උතන වදින තැන නෙමෙයි බලන්නේ. අපේ රටේ 130 වඩා එහා ගියත් ඔය ගැටලුවක් නෑ. නමුත් ඒක යන්න ඕනේ ලක්ෂ 20 25ට එහා යන කෙනෙක්ට 136 140ක් ටැක්ස් එකක් ගෙවුවා කියලා ගැටලුවක් වෙන්නේ නෑ ඉන්කම් එකකට. නමුත් අර අපේ රටේ සාමාන්‍ය සැලරියක් ගන්න ලක්ෂ 5ක 6ක සැලරියක් ගන්න මිනිස්සෙට දැනට වදිනවා ලක්ෂ 1.5කට වැඩි ටැක්ස් එකක්. ඒතර මේ මිනිස්සේ පඩියෙන් 25%ක්ම ආණ්ඩුවට බදු ගෙවලා ඉවරයි. එතකොට මේ මිනිස්සයා තමන්ගේ යක් හදාගන්න ලෝන් අරගෙන තියෙනවා වාහන අරගෙන කරන මධ්‍යම පන්ති කෙනෙක් නේ මේ ලක්ෂ 5ක 6ක පඩියක් ගන්න. සාමාන්‍ය ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න. එතකොට එහෙම කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන ඉස්සරහට යන බොහොම අමාරුයි මේ 125ක් වෙනි ලොකු ටැක්ස් එකක් අර පොඩි පඩියකට ගෙවන එක. මේක ලක්ෂ 20කට වගේ කෙනෙක්ට 140ක ටැක්ස් එකක් ගැහුවත් ඒක ඔහුට දැනෙන ප්‍රමාණයට අර දැනෙන ප්‍රමාණය වැඩි අර ලෙවල් එකේදී. එතකොට මේ ටැක්ස් ගහලා මේ හිර කිරීම තුලින් අර පල්ලෙහාට යන මුදලත් සෑහෙන දුරකට අඩු වෙනවා. ඒක තුලින් දැන් අපි කිව්වොතින් අර නිකන් යැපෙන අස්වස්ම ගන්න පිරිසක් ඉන්නවනේ අපේ රටේ. එතකොට උන්ට අඩු ගන්න රැකියාව අවස්ථාවක් හරි ජෙනරේට් වෙනවා අර ටැක්ස් එක අඩු වුණා නම්. ටැක්ස් එකත් එක්ක තමන් අපි උන්ට දෙන රැකියාවක් උන්ට දෙන්නේ නැතුව ඒක අපි දැන් අපි ගෙදර වැඩට කෙනෙක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි අපි ටැක්ස් එකත් එක්ක අපිට අමාරුයි වියදම දරන්න. ඒතකොට අපි අර ලෙවල් එකේ කෙනෙක්ට රැකියාව අවස්ථාවක් තියෙන එකක් අහිමි වෙලා තියෙනවා. ටැක්ස් එකත් එක්ක. එතකොට ඔහුට ආණ්ඩුවෙන් ගෙවනවා අර ටැක්ස් එක අරගෙන. එතකොට මේක වෙන්නේ මේ චක්‍රය හරියාකාරව ෆන්ක්ෂන් වෙන්න දෙන්නේ නැහැ ආණ්ඩුව. මේ ආකාරයෙන් සහනාධාර අනවශ්‍ය ලෙස ලබා දීම තුලින්. එතකොට මේක තමයි අපි දකින ප්‍රධානම ගැටලුව අපේ රටේ මේ වෙනකොට තියෙන. අනිත් එක තමයි ප්‍රධාන දෙයක් මම දැක්ක රජෙන් ප්‍රකාශයක් කරලා තිබ්බ මේ 115 ටැක්ස් එකකින් කරන්න යන ශ්‍රී ලංකන් එයාලයින්ස් එක නඩත්තු කරන්න යනවා කියලා. මේකේ අවුරුදු 5කින් ඒකේ ප්‍රොෆිටබල් තැනකට ගේන්න යනවනේ ආණ්ඩුව. මේ විහිළු කතා කියනවා ආණ්ඩුව. එතකොට විහිළු කතා වෙනුවෙන් මේ අනවශ්‍ය දෙයක් වෙනුවෙන් මේ අපේ රටේ ජීවනාලිය බඳු ඩොලර් ඉන්ෆ්ලෝ එක වහලා දාන්න තමයි මේ හදන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා සිද්ධ වෙ යුතුයි. මේ අපි දන්න විදිහට ඉකොනොමික්ස් අනුව සිද්ධ වෙ යුතුයි. එතකොට ආණ්ඩුවට මම දන්නේ මේක තේරෙන අය ඉන්නවද නැද්ද කියන එක. ඔව් මාධ්‍ය සංදර්ශන නම් පවත්වනවා එක්කෙනෙක් කියනවා මම මේකට විරුද්ධයි, තව කෙනෙක් කියනවා මම ඒකට පක්ෂයි. වශයෙන් නොවුන් බොහොම මාධ්‍ය සංදර්ශන පවත්වනවා. කර්මාන්ත ඇමතුමා කියනවා මම මේ ගැන මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. නමුත් කර්මාන්ත පැත්තෙන් තමයි මම බලන්නේ. මුදල් නැමැති බලන්නේ වෙන විදිහකට මුදල් මේ පැත්තෙන් ෆයිනෑන්ෂියල් පැත්තෙන්. එතකොට ඔහුට මේක ඇත්තටම ෆයිනෑන්ස් මිනිස්ටර් නෑ මේක දැනගෙන ඉන්න රටේ ආර්ථිකය තියෙන්නේ ෆයිනෑන්ස් මිනිස්ටර් අතරින් අප නෑ මේ කර්මාන්ත ඇමතිට නෙමෙයි මේක තියෙන්නේ. එතනත් ඔහු ප්‍රකාශ කරන්නේ යම් කිසි තේරුමක් නැති කතාවක් සහ මේ වුන් අතර බොරුවට කඹැදීමක් වුන් පෙන්නලා ජනතාව මුලා කිරීමකට වගේ දෙයක් මම දකින්නේ. ඉතින් ආණ්ඩුවට තියෙන අධික වියදම් තමයි මේ ගැටලුව. ඒතකොට මේ අධික වියදම් ඇත්තටම මෙතන හිටපු ජනාධිපතිතුමාගේ ගේ ගන්න ගාරගෙන අපි ඉතුරු කරන මුදලෙන්වත් මේ හිටපු ජනාධිපතිවරයාගේ මේ පොලිස් ආරක්ෂාව සහ හමුදා ආරක්ෂාව අඩු කරලා ඉතුරු කරන මුදලෙන්වත් අපිට රටක් දියුණු කරන්න බැහැ. ඒවා ඇත්තටම සුරංගනා කතා තමයි මම දකින විදිහට. නමුත් ඒවා සිද්ධ විය යුතු දේවල්. මමත් සම්පූර්ණයෙන් ඉග්‍රී වෙනවා. මේ ඩොලර් මේ වර්ගඩි 35000ක් ගයක් හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය නැහැ. උට වර්ගඩි 3000ක 1500ක ඒ වගේ ගයක් තිබ්බනම් හොඳටම ඇති. ඒ තත්ත්වයට ගේන එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ සේව් කරන මුදල එක ඇවිල්ලා අපිට නිකන් අර ජනතාවට පෙන්වන්න පුළුවන් මෙහෙම දෙයක් වෙන එක. ජනතාවටත් යම්කිසි මොටිවේෂන් ෆැක්ටර් එකක් විදිහට එක ගන්න පුළුවන්. ඒක රටට වෙන දෙයක් නැහැ. නමුත් ඒක මොටිවේෂන් ෆැක්ටර් එකක් විදිහට හොඳයි. නමුත් අනවශ්‍ය දේවල් තමයි වත්මන් ප්‍රජය කරන්න සුබ සාධන සඳහා අධික ලෙස මුදල් වැය කරන්නේ. ඒ වගේම රාජ්‍ය සේවය පැත්තට ගත්තොත් රාජ්‍ය සේවය කප්පාදු කළ යුතුයි. අනවශ්‍ය රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා අපේ රටේ. ඔවුන් එකපාර අයින් කරන්න බෑ කොහොමත්. ඒක ඔවුන්ගේ රිටයර්මන්ට් ටයිම් පීරියඩ් එක වැඩි කරලා හරි ඔවුන්ට යම්කිසි වන්දියක් දීලා හරි අනවශ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි. අනවශ්‍ය ආයතන රාජ්‍ය ආයතන වසා දැමිය යුතුයි. අනවශ්‍ය අපිට දැරිය නොහැකි රාජ්‍ය ආයතන විකිණීම සිද්ධ කළ යුතුයි. නමුත් වත්මන් ආණ්ඩුවේ ඉන්නේ ඔවුන්ගේ යුනියන් කාර්යොත් එක්ක ආපු ආණ්ඩුවක් නේ. ඉතින් ඔයගොල්ලන්ගේ JVP යුනියන් කාර්යය. ඒතකොට ඒ කට්ටිය කියන විදිහට තමයි වත්මන් ආණ්ඩුව දුවන්නේ. ඒතර ඔවුන් තරහ කරගෙන ඔවුන්ට කටයුතු කරන්න බෑ. ඒ නිසා ඔවුන් මේ සියල්ලම රඳවා ගනිමින් ජනතාවගෙන් විශාල වශයෙන් බදු ගහලා මේ ඔක්කොම නඩත්තු කරන්න උත්සාහයක නිරර්ථක උත්සාහයක නියැලෙමින් ඉන්නවා. එතකොට මේ දෙක ගැන කතා කරොත් සෑහෙන අපිට දේවල් කතා කරන්න පුළුවන්. මම ආණ්ඩුවේ යන්නෙම මට පේන විදිහට වැරදි මාවතක උන් ඡන්දයට කලින් ප්‍රකාශ කර කිසි දෙයක් සිද්ධ කරන්නේ නැති ඒ බවක් තමයි දැනට නම් පෙනෙමින් පවතින්නේ. එතකොට මේ தත්ත්වය තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. එතකොට අපිට බලන්න වෙනවා ඇත්තටම මේ 115 බද්ද ඉම්පෝස් කරොත් මේකේ ඉෆෙක්ට් එක අපි ප්‍රකාශ කළ පරිදි රටට කොහොම නරක තත්ත්වයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. වගේම අපේ IT ඉන්ඩස්ට්‍රි එකටත් මේක ලොකුවට බලපායි. මොකද මේ අපේ ග්‍රැජුවේට්ස් ලොකු ප්‍රමාණයක් අපි අවුරුද්දකට ජෙනරේට් කරනවා මේ ප්‍රයිවට් සහ ගවර්න්මන්ට් සෙක්ටර් එකෙන්.
එතකොට මේ ග්‍රැජුවේට්ස්ලට ජොබ්ස් කියන මාකට් එකේ ජොබ්ස් නැති වෙන ගොඩක් වෙලාවට කම්පැනිස් ඉවත්ලා යන තියෙනවා ඉඩ කඩත් වැඩි මේකෙන් මේ එතකොට IT සෙක්ටර් එකේ බූම් එකක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි හිතන අලුත් කම්පැනියක් පටන් ගන්නවා කියලා අලුතෙන් entrepreneur කෙනෙක් නමුත් ඔහුට 115 corporate tax එකක් දරන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයන් නිසා ඔවුන් අධෛර්යමත් වෙනවා. වගේම ඔවුන්ට බිස්නස් එක සක්සස් කරගන්නත් ගොඩක් දුරට අපහසු වෙනවා එවැනි තත්ත්වයන් එක්ක. ඇත්තටම අපි කතා කරොත් ඩුබායි වගේ රටවල් tax free countries විතර තමයි තියෙන්නේ. මොකද ඒ tax free නිසා තමයි උන්ගේ රටට කට්ටිය ගෙනලා මුදල් තැන්පත් කරන්නේ. ඒතර අපිට එක්ස්පෝර්ට් මුදල් වලට මේ වෙලාවේ ටැක්ස් ෆ්‍රී තත්ත්වයක් දෙනවා නම් සහ බැංකු පද්ධතිය හරහා පිටරට ඉන්න කෙනෙක්ට අපේ RFC account එකක් ඕපන් කරලා සමහරවිට ටැක්ස් වලින් මිදෙන්න කට්ටිය උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලන්ට එක්ස්පෝර්ට් එකටත් ටැක්ස් වදිනවා 15% 30% වගේ ගණන් වලට. එවැනි රටවල් වල අය කැමති ඔවුන්ගේ accounts පිටරට දැන් අපේ මිනිස්සු දැන් මේ වෙලාවේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකට මේ වදින ටැක්ස් එකත් එක්ක එයාලා කැමති රටවල් පිටරටවල් වල සල්ලි තියෙනවනේ ගිහිල්ලා ටැක්ස් zero රටවල් වල අපිට මේක ස්ට්‍රැටජි එකක් කරගන්න පුළුවන්. මම දකින්න විදිහට මම ගාණ්ඩුව නැහැ හැම දෙයක් කරන්නේ. නමුත් යම් කිසි කෙනෙක්ට හරි මේක ඉදිරි අනාගතයේ කියන රජයකට හරි මම වැදගත් සදාන්න කියන්නේ. එතකොට අපිට පුළුවන් අපේ රට ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක් කරලා දුන්නොත් ඉතින් ඔයගේ කට්ටියට කියන්නේ පිටරට ඉන්න කෙනෙක්ට රෙසිඩන්ස් කෙනෙක්ට අපේ රටේ ගෙනල්ලා එයාගේ මුදල් තියන්න පුළුවන් ටැක්ස් එක zero ටැක්ස් එකක් විදියට. එතකොට ඒ වගේ පැත්ත අපිට දිරි ගන්නන්න පුළුවන්. එතකොට ඒකට උදාහරණයක් අපි දැනට නැහැ නේ බැංකු පද්ධතියක්. අපිට උදාහරණයක් පයනිය හරහා පයනිය වල අපිට පුළුවන් USA වල account එකක් open කරලා account එකට සල්ලි දාන්න ටැක්ස් එකක් වදින්නේ නැහැ නේ. එතකොට ඒ වගේ අපිට මේ වගේ ඉන්ටිග්‍රේට් වෙන්න පුළුවන් අපේ ගවර්න්මන්ට් එකට. අපේ දැන් සිටි බැංක් එක ඕන් දෙනවා අපිට මොනවා අපේ කමර්ෂල් බැංක් හරි මොකක් හරි බැංකු පද්ධති බැංකුවකට පුළුවන් ඒගොල්ලන්ගේ RFC account එකක් අර පිටරට ඉන්න කෙනාට open කරන්න දෙනවා. එවිල එයාගේ සල්ලි අපේ account එකේ දාලා තියලා තියන්න පුළුවන්. ඒතකොට ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒතකොට අපේ රටට ලොකුවට මුදල් ප්‍රමාණයක් එදලා. ඒ වගේ ගොඩක් ස්ට්‍රැටජීස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මේව ටැක්ස් ගන්න නැතුව මේක පාවිච්චි කරලා අපිට තව සල්ලි ඇට්‍රැක්ට් කරගන්න. ඒ කියන්නේ බිස්නස් එක නැතුව හරි අපිට සල්ලි ඇට්‍රැක්ට් කරගන්න වගේ ඕන තරම් ක්‍රම තියෙනවා. මම දැක්කා මේ සුදුන් අඳුන් නැති മന്ത്രിතුමා එතුමා ඔහු ගිය කියන්නේ മന്ത്രിවරයෙක් විතරක් නැති ගිය ආණ්ඩුවේ කියන්නේ පසුගිය කාලේ ඡන්දයට ප්‍රථම ඔහු ප්‍රකාශ කරනවා මේ අපි කළු සල්ලිත් ගෙනල්ලා සුදු කරන්න එහෙම එකක් උත්සාහයක් තියෙනවා කියලා. හැබැයි කළු සල්ලි සුදු කරන එක නම් මම කැමතිත් නැහැ. මොකද අපිට ඒ වගේ ඉලීගල් දේවල් කරොත් අපිව බ්ලැක් මාර්ක් වෙනවා. නමුත් අර වගේ දේවල් ඉලීගල් නැතුව ලීගල් ක්‍රමයට අපිට ටැක්ස් වලින් බේරෙන්න වගේ කට්ටිය කට්ටියක සල්ලි ගෙනල්ලා මෙහි තියාගන්න වගේ ප්‍රොසෙස් එකක් යන්න පුළුවන් නේ. ගොඩාක් වටිනවා. ඉතින් ඒක අදාළ පාර්ශ්වයක කතා කරලා දැන් මම දන්නවා ඩිජිටල් ඇමති තමයි ජනාධිපති ඩිජිටලයිස් කරන්න යනවා. ඒ වගේම අපේ ඩයලොග් ආසියාට ආසියාට ගෲප් එකේ හිටපු CEO තමා මේ වෙනකොට මේ හාන්ස් තමා උපදේශක ඉදිරියේ ඩිජිටල් උපදේශක. ඉතින් මම හිතනවා ඔවුන්ට මේ වගේ දෙයක් කරන්න තරම් මොලයක් පැහැදිලා ඒ වගේ දේවල් වලටත් අවස්ථාව අවධානය යොමු කරගෙන ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ ටැක්ස් එක නම් හොඳ ගමනක් යන්න වෙන්නේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ.